Hi guys. අපේ දෙවෙනි වීඩියෝ එක සාදරයෙන් පිළිගන්නවා. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. එලකිරි අපි අද කතාව ඕනේ. මුලින්ම thank you අපේ පළවෙනි වීඩියෝ එක හිතුවට වඩා හොඳට යනවා. ඔව් යනවා. මුලින්ම thank you හැමෝටම. එලකිරි. අපි අද අපි මේ මොකද්ද දාන්න තියෙන්නේ මේක මීම් වරුන්ගේ කලාපය. මීම් වරුන්ගේ කලාපය. SL මීම් වරුන්ගේ කලාපය. SL මීම් zone එක තමයි අපි අද රිවීව් කරන්න යන්නේ. හරි එලකිරි වැඩි කතාවක් ඕනේ අපි යමු. හරි. අපි දැන් ඉන්නේ group එකේ SL මීම් වරුන්ගේ කලාපේ අපි යන් උඩවල් නටන්නේ අලුත් ඇඳුමක් හම්බෙලා ෆෑන්ස් ඉලවකට ඒක ඒව සිද්ධියක් නෑ අර ඇඳුම මචං මොකද කරන්නේ තමයි උඩක් නැගලා මොන එක බෙන්ඩ් එක මාළේ කොට මේ මූණේ මොකක් මූණේ ඉරියව්වෙන් ප්‍රකාශ වෙන්නේ මොකද්ද? නිකන් මොකද්ද ගිහිල්ලා වගේ සීන් නිකන් රැට අම්මා තාත්තා ඉන්න කාමරේට ඇවිල්ලා වගේ එකපාරට උඩු හරියමයි ගස්පල්ල එහෙම එකක් ඒක සැර වෙඩි. නෑ මොඩක් කරලා මාට් වෙන්න ලඟ වෙලා වගේ ඒ වගේ නේ පොඩ්ඩක්. විභාග ශාලාවේදී එහා පැත්තේ එකකින් කොපි කර කර ඉන්නකොට එකපාරටම උරහිසේ අතක් තියෙනවා. My time has come. උඹට මතකද? අද්ද නම් බඩු හරි වගේ. ආපු මැසේජ් එකක් හොරෙන් උඩින් කියවන මම හොරෙන් උඩින් කියවන ඔරයිඩ මේ කොහොමද හයින් කරන්නේ කිය ඒකට මලිෂා NANI මේ මොකද කරන්නේ කොහොමද දෙවියන්ට යවන සත්‍ය ආව ආයෙත් නැත්තේ 600 700 800 චමිදු තව 200 චමිදු ගමේ ගොල්ලේ සල්ලි නෑ බං අද්ද බං උඹ ගා කොයි වෙලාවකවත් සල්ලි නෑනේ මීයට 100 දෙන්නෙත් මං මේ මංගා තව 100ක් තියෙනවා 100ක් දිය ගාඩ 5 minutes ago 100ක් නෑ බං 50ක් තියෙන්නේ ආද තියෙන්නේ යෝ උඹ ගා කාද්ද බං සල්ලි තිබ්බේ අමන්න ඔය 50 රියන්කෝ 50 කරුට කියලා ෂේප් එකක් දාන්න පුළුවන් ඉන්නේ ඕ ෂේප් එකක් දාගමු යවන්කෝ එහෙනම් දාන්න මේ විම පර්ස් එක ගන්න හොඳ අද්දාර ඉටි ගණන් ඇත්තෝ කියන්නේ නම් මට සීනේ අද ඒවලු දින බඩු NANI So that was a f***ing lie.
කාවල් වලක් ගෙනියා. කාවල් වලක් ගෙනියා. මට ආකාරයෙන් පෙන්නන්න උනා. යාඩි පහකට ගන්න. මම අය කණ්ඩ හිතනවා කියලා හිතන හැදේවා. 100ක්. කියලා වැඩක් නැහැ. අම්මා බොක්ක කෑ. පලියට යන්නේ මට ඕන හින්දානේ මං දාන්නේ මගේ account එකේ මට ඕන එකක් දාන්න පුළුවන් නේ මේක එකට ඕන පලියට යන්නේ මට ඕන හින්දානේ මං දාන්නේ මගේ account එකේ මට ඕන එකක් දාන්න පුළුවන් නේ මේක එකට ඕන පලියට යන්නේ මට ඕන හින්දානේ මං දාන්නේ මගේ account එකේ මට ඕන එකක් දාන්න පුළුවන් නේ මේක එකට ඕන පලියට යන්නේ මට ඕන හින්දානේ මං ධනරාජ. ධනරාජ බොස් තාම දෙන්නේ නැති වගේ මොනවාද අනේ කියලා කවුරු හරි ඇහුවා. ඒක තමයි. සිම්බා කියලා කියන්නේ සිම්බා අර උන් අර කේ අකුර කියන වැඩිනේ එතකොට අර නයින් කින් එකේ සිම්බා ගැන කියන්නේ උන් සිම්බා වගේ කියලා කියන්නේ අර ඒක කියන්නේ අපේ ඉනාලා මොන දෙන්න පුරුසුනා. අපුඩු වෙන්න. වරේ අමාරු එක අමාරුවෙන් ඉනාවෙන්. Which color? Silver. Blue. I like everything blue, like dress, movie. お前はもう死んでいる。何 Naini. Which color? Silver. Blue. I like everything blue, like dress, movie. Naini. Which color? ඒක නෝනා ඉතිරවල් සිරාවට අඩේ වරන් කරන්නේ නෑ බා Do me a favor, please. Get out of here. Get out of here, man. මේ චමෝදිතුවලා ගෙදරද ඔව් මොකද්ද කාරණා? පොඩ්ඩක් කෑ ගන්න නැතුව ඉන්න කියලා අපි මේ ගංගල ඉන්න එපා. මොදිලා. මොදි. අබ්බෝ ඔක ඇති චමෝදිලා මෙන්ෂන්. බලමු චමෝදිලා මෙන්ෂන් කර චමෝදි. කරදර කරන්න එපා මිනිස්සුන්ට අපේ නෑනේ චමෝදි. අපි චමෝදියේ නෑනේ දවස් දවස් තුනක තුනෙන් නිවාඩු කොලයක් දාලා ඉද්දි දවසක් නිවාඩු ඉල්ලන්න ගිය කාට මොසා බයිනවා ඇවුලා මොම. මෙහෙම ආතල් එකේ hina වෙලා හිටියට මිෂන් ගත්තට පස්සේ යාළුවෝ ඔය විදිහට කරන්නේ ඉන්නේ මානස රැත්ත අම්මෝ. ඕ ලෙවල් කාලෙත් කිව්වා ඒ ලෙවල් කාලෙත් කිව්වා කට්ටිය. ප්‍රින්සිපල්ටක් ගහනවා. ප්‍රින්සිපල්ටක් ගහනවා. ප්‍රින්සිපල්ටක් ගහනවා. Talo. පේපර් එක ලියලා ගෙදර ආවට පස්සේ ලියපු බොරු වෙන කල්පනා උඩ ඇත්ත මම සිරාවටම ගලපලා තියෙනවා මම මේ බොරුව මෙහෙම කරලා තියෙනවා මේක මෙහෙම කැල්ලක් හරි අරුවට දුක හිතිලා හරි දෙයිද දන්නේ නැහැ ඒකවත් හිතලා තියෙනවා සිරාවටම ඇත්ත කතාව නේ Nice. වීඩියෝ කියනවනේ බං ඩෝ කියලා දාන මොකද දෙන්න කියලා බලමු සීන් එක. රියැක්ෂන් දැක්කද කවුරු හරි කියපා අලියට කකුල් පාන්න නැහැ කියලා මම කන කපා ගන්නවා. බලපන්. කාලෙකට කකුල් පාන. ගෙදරට නෑ එක්ක ආවම කාමරේ ඉඳන් මරෙන් බලන විදිය. අඩෝ සිරාවට මම හැබැයිම කාමරේ හැංගිලා ඉඳලා නෑ බං ඔය මොකටද? ඔය සිරාවට මේක නම් මම නම් ගෙදර ඉන්නෙත් නෑ. මම නම් ගෙදර ඉන්නෙත් නෑ. පුතා ඊයේ බලුව ෆිල්ම් එකේ නම මොකක්ද? ඇගේ වෛරේ 2. ඇගේ වගේ 2. සූර්යයා. ඒකේ වයිද?
යවුල තින්නේ. ගේ වෛරය කියන්නේ මොකක් හරි. බලන්න. සූර්යාරණ සූර්යාරණ කියන්නේ පොඩි උගේ ලස්සන ෆිල්ම් එකක් නේද? ගේ වෛරය කියන එක තමයි මොකක් හරි. මම බලන්නේ විදිහට නෑ. ඒව බලන්න තියෙනවා. අපි බලන්න. අපි සිරාවට මචං ඔබ බලන්නේ නෑ නේ බං ඇත්තම කියනවා. වැඩක් නෑ. කන්ෆියුස් වෙන්නේ. සිරාවට. අනිවා එච්චර දැනෙන්න කියන්නේ දැනෙනවා වරබලා. කරකවනවද? ඕන මං හිතුවේ කරකවයි කියලා මොකක් හරි උන්ට මොතර කුප් වැඩක් කරයි කියලා මං හිතුවේ බං. ඉල්ල බලහන්කො අර පුටුව ගන්න අත් දෙකෙන් අල්ල ගියා නම් බඩු ගන්න. ඉතින් try කරන්න එපා. ඕකේ තමන්ගේ පාඩුවේ වැඩ කරන මිනිස්සෙක් එන්න පුරුදු වෙනවා. දද්දෙන්තෝ පඩයක් කරනවා. දද්දෙන්තෝ පඩයක් කරනවා. දද්දෙන්තෝ පඩයක් කරනවා. අද වල තේරුන්නේ නෑ වගේ කියලා බලහම ටියුබ් ලයිට් බම් මේ විදියට උපන් දිනේ අනුව කපල් වෙමු කියලා. ළඟ එක එක උපන් දිනකුත් වෙනවා. ඔව් නේද. පාටි තමයි. මොනවද බලේ සිං 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 බලයි ඔකද චෙක් කරලා. ඔව් නේද. ආනෝ රහක බලා ගන්නකොට ඒකේ ඇල්ලෙනවා බං අර අතේ ඇල්ලෙනවා ඒක. ඌේ චෙක් කරලා බලන්න. උඹලගේ කාලා බිල්ලා ඉන්න නිසානේ උඹලා අපිට මෙහෙම කරන්නේ උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. උඹලා ටේප් කරගනින්. FB එකට ගිහින් දකින්න පොස්ටේ ෂෙයා කරනවා මම. ඒකත් ෂෙයා කරමු. අපේ උන්ගේ නේ WhatsApp එකේ ගිහලා ඊළඟ කතා. අපේ මොකද කරන්නේ? ෆෝන් එකක් ගත්තාම WhatsApp එකට ගිහිල්ලා ස්ටේටස් දාන්නේ අර කෝණි මම මේකට කැමති අරක කරපන් මේක කරපන් මම මේකට කැමති මොන මගුලක්ද බලහන්කො. අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. මල පයින්නවා සිරාවට මේ. මල පයින්නවා පැල මැරනවා. ඔන්නෝකයි ප්‍රශ්නේ තමයි මාත් කියන්නේ. උඹ මේ ආලුවට මේ දෙයක් කියන්න කියලා එක්ක පස්සේ කියන්නේ මෙසේජ් එකක් දාලා ඔෆ්ලයින් ඉන්නවා අඩෝ වරෝ කියලා දිනවා ඔබ මටත් කරේ ආනකන් ආයි බලන්න ගැහැනුන්ට ගෞරවය දක්වන ආකාරය අරේ උකාවයි ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ කාලා මරාදා හොඳ කෙල්ල ඉන්නවා. 俺はもう死んでいる。何 අපි නම් දන්නේ මොනවද ඔගේ කියන්නේ. වහින්නේ කියලා පොට්ටොක් දීලා ඇවිත් අම්මා ගෙනියන්නේ වාහින එක සිරා කතාවේ නාන්න වෙන්නම වහිනවා සිරා කතා කොච්චර පායලා තිබ්බත් අඩෝ ඕවන සිරාවට බෑ සිරා සිද්ධිය වුණාගේ පැතියෝ කොහොමද? දැන් තමා බං කරන්නේ මොඩ්ඩයි ඉතින් ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. වැඩි නේද?
දැන් බාලේකවා දැන් බානේ පිච්ච සිරාවට ඒක නම් පිච්චෙන්නේ සිරාවට වතුරත් එක්ක තියෙනවා. හම්බෝ try කරන්න නෑ එපා. ඇඟට දැනෙන වීඩියෝ. කුෂාන්දන් ශ්‍රීමාර්ට් එක දත් බුරුසුවක් YouTube legends ලා. මම අවුරුදු 540ක් වෙනවා. මම අවුරුදු 50ක් දස් නැද්ද 27000ක් වෙනවා. මගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාම අවුරුදු 50ක් දත් නැද්ද 1,80,000ක් වෙනවා. අපේ ගෙදෙට්ට මාසෙකට ටූත් පේස්ට් දෙකක් ගේනවා. මොකද පොඩි එකා එකක් කනවනේ. මාසෙකට ටූත් පේස්ට් දෙකට රුපියල් 100යි. අවුරුද්දට 1200යි. අවුරුදු 50ක් 4 දෙනා දත් නැද්ද රුපියල් 60000ක් යනවා. එතකොට මට මගේ පවුලට අවුරුදු 50ටම ටූත් පේස්ට් වලටයි බුරුසු වලටයි 1,68,000ක් වියදම්. මට අවුරුදු කවුද ඒක? අවුරුදු 50ක් සල්ලි වියදම් කරලා දත් මැද්දාම අන්තිමට දත් ටික හැලිලා යනවා. එතකොට මොන රෙද්දකට සල්ලි වියදම් කරාද කියලා නෑ. අන්තිමට වෙන්නේ දත් ටිකක් නැති වෙලා සල්ලිත් නැති වෙලා. ඒ හින්දා අපේ පවුල තියෙන ඊට පස්සේ දත් නැති. හරි අඩෝ මේ සිරාටම YouTube legends ලා සිරාටම මේ කුෂාන්දන් ශ්‍රීමාර්ට් කියන්නේ චමිදුගේ අයියලා. අයියා දෙන්න නම් දෙන්න. සමෝගේ ඇසෙසරි දෙකයි කොල්ලා දිල්ලගේ. කෑ ගහලා ගොඩ ගිහින් ගහලා ගොඩ ගියේ. අඩෝ මේ බල. උගේ හැබැයි හොඳ හයිප් එකක් තියෙනවා. නියම හයිප් එකක් තියෙනවා. අම්මට. අම්මට. යන්නේ දිනවා කෙලින්ම අරලා දැම්මා. ඉතින් අපි ඒකෙන් න්‍යාය බා. අපලා මොහොතේ වැඩි කරන් තුමලගේ අම්මව දෙන්නේ කියපේ උන් ඇවිල්ලා ඕනාවල හොරතල් කරනවා යා බලන් ඉන්නේ I just want you to touch that. Asian the Asian හැමෝම ඉන්න තැන යාළුවට කොපාරි මැසේජ් එකක් කියලා මේක සීන් කරනකන් උගේ දිහා බලන් ඉන්න මම අයියෝ අනික් එක තමයි බා ඔක තැනකට ගිහිල්ලා බා hina නොවි ඉන්න තැනකට ගිහිල්ලා ඔය නිකම්වත් බලන්න එපා යාළුවගේ මූණ දිහා. සෑහෙන අසරණ වෙලට කෑල්ලක් අපූර්වට මේ ළමයි ගිනිනවා දැකලා ගිනිනවා. Okay. සල්ලි පාගේ ඇති කොල්ලේ නංගිලා වෙන්න අක්කලා ටිකක් නම්බුනාගේ සල්ලි පාගේ ඇති කොල්ලේ අක්කියා සුපිනුමත දැක්කේ ටිකක් පාලේ හින්නා සිල්ලමක නම්බුනා අපි ගිහින්
ඕනේ යානේ නේද? යාළුවට ආදරය කරන්න ඕනේ ඉතින් අලුත් තනිකඩ මම තිබුණා නම් ආ පැටියෝ කොහොමද කියලා ඇහුවනම් අන්න මරු කියලා වැඩක් නැහැ. ඒතර කවුරුද ගෝල් ගත්තේ මම ගිය පාර වීඩියෝ එකේ. නමුත් ආත්‍යයට සුදුසුකම් තිබුණා නම් ආ පැටියෝ කොහොමද කියලා ඇහුවනම් අන්න මරු කියලා වැඩක් නැහැ. අපිලගේ සාදු. ඔබ දන්නවා රටටම ආතල් දෙනවා. කොණ්ඩේ කෙනෙක් ජීවිතේ එනකම් බලන් ඉන්නවා. බය වෙනවනේ බහුම. පරණ බඩු වලට දෙනවා අලුත් බේසක් කියලා පාරේ ලොරියක් යද්දී මාලිකා පාසල් කීපයක් මතක් වුණා. එතනේ අපි දන්නේ මම ඒක සල්වි නෑ මම. I am trying to study 5 minutes later me. රේදාස් නැත්ත කතාවක්. තබන් ඕකෙන් ෆෝන් එකකින් එළියට යන්නේ. මචං අර ඔබ බලෙන් අපව subscribe කරවමු මගේ YouTube channel එක. කොබා. දැන් ඒක තියෙනවා මේ දැන් මේකේ වැඩත් එක්ක ඒක කරගන්න අමාරුයි දැන් මම. මේ තව කෙනෙක් කොබා. අපි ඉස්සරහට වීඩියෝ ටිකක් ගෙමු. අඩෝ ඔය වගේමයි පඩි පෙළලා. ඔය වගේමයි පඩි පෙළලා. පටින් කොහමද ඔයගේ තමයි නෑ මං කියන්නේ බා ඔය ලොකේෂන් එකේ විදියම ඌ පෙරලිලා දුවනවා බා පණ්ඩ ගහපුවා එකක් තිබ්බා අපේ රටේ අනාගතේ පුංචි අපිට ආත්මාට හුදු අනාතයි පයිසි කීයද මම මේ ඈ 12යි උඹට කීයද? 14යි. උඹට 14යි නේ? උඹට 10යි. උඹට කීයද? ඒ 15ක්වත් ඇති වෙනවා. අපි කියන්නේ සතුටු වෙන්න ඕනේ අපි කියන්නේ. සුබෝධ ඉන්නවා සුබෝධ. නොකතෝගේ පර්ස් එකට කෙලින්න දන්නේ. බබල බනවතියන් දුවන්නේ නැහැ. අනේ බබල. තෝරුගේ පර්ස් එකට කෙලින්න නේද හැදුවේ ඈ? අනේ මොනවද සර් මේ කියන්නේ මම මේ S2වත් පේන්නේ නැති අන්දාසන අනුස්සේ ඈ තෝ හිතේ දැකු මගේ ටෙස්ට් පේන්නේ නැහැ කියලා. මං හොඳටම දැක්කා උඹ අරුගේ පර්ස් එකට කෙලින්න හදනවා. අනේ නෑ සර් මගේ මේ S2 බලන්න. වන්දයි නම් තෝගේ S2 එකෙන් මට වැඩක් තියෙනවා දැන්. අනේ නම් මේ සර් ගේ S2 බලන්න. අර බබා මගේ S2 එකට කෙලින්නද? මගේ S2 එකට කෙලින්නද? අර මේ පේන්නේ නැහැ නේ. බබලුවද කලිපණන්ගේ ගලු වීඩියෝ ඈ බලපන් In nomine Patris et Filii et Spiritus Sancti. ඔය විදිහට තමයි අද අපි අපේ වීඩියෝ එක එන් කරන්නේ. ආයෙ දවසක සෙට්ලා ඉන්න සුපිරි වීඩියෝ ටිකක් ඉස්සරහට ගේනවා. එහෙනම් අමතක නොකර ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා කියන්න. බෙල් අයිකන් එක ඔබන්න එකෙන් ඔයගලන්ට මේ වීඩියෝ එකක් දාපු ගමන් සජෙස්ට් වෙනවා. නොටිෆිකේෂන් එකක් එනවා. හරිද? එළම කිරි එහෙනම් ආදරේ අහස තරම් ආදරේ අම්මට වගේ ඒ වගේම ඊළඟ දවස් සෙට් වෙනකන් අපිත් මේ විදිහට රැඳිලා ඉන්න අපි ඉස්සරහට ආතල් වීඩියෝ ගොඩාරියක් ගේනවා ඒවත් එක්ක හම්බෙමු bye